අයිබෝවන් සුබ දවසක් කියලා ඔයාලා හැමෝම අපේ ලයිෆ් UK YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. හුඟ දවසකින් තමයි මම අද මේ වීඩියෝ එක අරගෙන එන්නේ. මොකද පහුගිය දවස්වල අපි අලුත් ගෙදරට මූව් වුණා. ඒ වැඩහින්දා පොඩ්ඩක් බිසි වුණා. ඉතින් අපි ගිය ලස්සන ගමනක් ගැන වීඩියෝ එකක් තමයි අරගෙන එන්නේ. ඔයාලා තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලාත් මම මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ගොඩක් දවස් ඉඳන් plan කර හිටිය ගමනක් තමයි මේ අපි ගියේ. අපේ යාළුවෝ සාරයි ටෝනි එක්ක තමයි මේ ගමන ගියේ. එයාලා එනකන් තමයි ඔය බලාගෙන ඉන්නේ. ඔන්න සාරා එනවා එයාගේ කාර් එකේ. Good morning. Yeah. Tony is 5 minutes behind me. Okay. Can you see Teddy? So whoever, two in each car. Yeah. Yeah. So he's. ටෝනි ටිකක් පරක්කු වෙනවා කියලා තමයි සාරා කිව්වේ. අපි 4 දිනකින් කැමති දෙන්නෙක් සාරාගේ කාර් එකට නගින්න කිව්වා. ඉතින් ටෙඩි ඉන්න හින්දා පුතයි දුවයි සාරාත් එක්ක යන්න කැමති වුණා. පුතා පිටිපස්සට නැග්ගේ ටෙඩි ඉන්න නිසා. ඔන්න එතකොට ටෝනිත් ආවා. Good morning. Hi. Good morning. Hi. Yes, අපි එයාගේ කාර් එකේ ගියේ. අපි ටවුන් එක පහු කරගෙන ටික දුරක් යන්න තිබුණා. බලන්නකෝ මේ පරිසරය හරිම ලස්සනයි. මෙහි ගෙවල් වල උස තාප්ප බැඳලා නැහැ. වාහන 3-4 ගෙවල් තියෙන ගෙවල් වල උනත් ඒවා සමහර වෙලාවට පාරේ තමයි නවත්තලා තියෙන්නේ. එකම හැඩයකට හදපු ගෙවල් තමයි මෙහි ගොඩක් තියෙන්නේ. ඔන්න ඉතින් අපි ෆොරස්ට් එකට යන්න පටන් ගන්න තැන පාකින් එකේ වාහනේ නතර කරලා ගමන පිටත් වුණා. සාරයි ටෝනි දෙන්න අපිට මෙහි පරිසරයේ තියෙන ගස් වර්ග ගැනත් කියලා දුන්නා. we can't see even a single tree that are available in Sri Lanka. ලොකු ජලාශයකුත් පැත්තකින් තිබුණා. ගොඩක් අය මේ නිවාඩු දවසට ෆොරස්ට් එකේ ඇවිදින්න එනවා. මගදී අපට හම්බ වුණා. ටෙඩි මේ ගමන ගියේ හින්දා එයාගේ සෙල්ලම් වලටත් අපිට උදව් කරන්න වුණා. එයා හරිම කැමති බෝලේ විසික් කරපුවාම ඒක අල්ලගෙන ගෙනත් දෙන්න. ඉතින් මග දිගට එයාත් එක්ක සෙල්ලම් කරා. Yeah, that upstairs anyway. Oh. I didn't miss that much. Oh, straight in the water. These are nice trees. How do you do that? How do you do that? I have to sleep a night in the woods. When you get to the end, That looks comfortable. Pull a few of those branches yeah, off. exactly. Put them on the ground. Sorted. I've got your wood. කන්ද උඩට යනකොට මහන්සි හින්දා ටෝනි චෙස්නට් වලින් හදාගෙන ආපු කොන්කර්ස් ප්ලේ කරා. ඒවා අපි රබර් ඇට වලින් කරන ක්‍රීඩාවක් වගේ තමයි. කන්ද උඩට යන්න යන්න හරිම ලස්සන පරිසරයක් තමයි අපිට දකින්න තිබුණේ. මහ රූස්ස උස ගස් තිබුණා. ඒවා ඍජු කඳන් තමයි දකින්න තිබුණේ. ගස්වල යටින් අර අපි කියන්නේ යටි රෝපණයක් කියලා එහෙමනම් ලොකුවට දකින්න ලැබුණේ නැහැ. කුරුල්ලන්ගේ සින්දුව අහහා අපි ඒ සුන්දර පරිසරයේ ඇවිදගෙන ගියා. හරියට වෙනම ලෝකයකට ගියා වගේ හැඟීමක් තමයි දැනුනේ. මම ඉතින් පරිසරයට ආදරේ හින්දා අනිත් අයට පිටිපස්සෙන් තමයි හැම වෙලේම ගියේ. Oh. Janiru? කන්ද උඩට යන අයට ගිමන් අරින්න බෙන්ච් හදලා තිබුණා.
අපි ඒ තැනක ටිකක් වෙලා නැවතිලා තමයි ආයේ ගමන පිටත් උනේ. බලන්නකෝ ඒ යනකොට අපිට කවුද හම්බුනේ කියලා. Thank you. Have you seen a horse before? No. Do you want a stroke? Do you want a stroke? He's okay. He's okay. Sit. Well done. Nice flat hands. Good boy. Well done. Now, what's your name? Jenny. Janiru. Jenny Lou. Oh, it's a lovely name. What's your name? Javi. Oh, he's very friendly. He's gorgeous. What do you think? Gorgeous. You like him? Yeah, he's lovely, isn't he? Oh, thanks, guys. Thank you. එයාලත් ඉතින් ෆොරස්ට් එකේ ඇවිදින්න ආපු අය. මෙහි මම දැක්ක විශේෂ දෙයක් තමයි අපි අඳුරන්නේ නැති කෙනෙක් වුණත් මගදී හම්බ වුණාම හොඳට කතා කරනවා. යන්න ගමනට සුබ පතනවා. ඉතින් එයාලත් අපිට කතා කරලා අපෙන් විස්තර ඇහුවා. ඉතින් අපි ආපහු ගිය පාරෙන් ටික දුරක් ඇවිත් වෙන පැත්තකින් තමයි පල්ලෙහාට ආවේ. ඒ පැත්තත් හරිම ලස්සනයි. හරිම නිස්කලංකයි. To stop any animal back into them. They look really cute though. So next time when you're at the Kingdom Hall, do you know Pam Rotherham? So I'll send you a photo of her. You need to ask her because she looks after hedgehogs. She takes them into her house. And honestly, she's a bit crazy. She's really nice, but she picks them up off the ground, takes them home. Or if anyone where she lives finds a hedgehog, they go and tell her. She goes and picks it up. මගෙද්දි විසිට සෙන්ටර් එකටත් ගියා. එතන එක එක ඇක්ටිවිටි තිබුණා. පොඩි අය ඒවත් කරා. ඊට පස්සේ අපි ආපහු ආවා. Their tail's quite noticeable if they're was it flying? No, it was in the woods and it just kind of totally disturbed and it kind of like flew through the woods, but it's quite big when its wings. Okay. It was more like it was then. Yeah. මේ තියෙන ස්කොට්ලන්ඩ් වල නැෂනල් ෆ්ලවර් එක. ටෝනි තමයි ඒක අපට පෙන්නලා දුන්නේ. ඒකේ නම ක්‍රිස්ටල්. You'll see it on like the big castles. You'll see like a big in stone. They'll be the official. ඉතින් ආපහු එනකොට බෙරි කඩන්නත් අපි අමතක කරේ නෑ. මේ තියෙන්නේ බ්ලැක්බෙරි. රතු ඒවා අමු ඒවා ඇඹුල්. කළු පාට ඒවා තමයි ඉදුනේ ඒවා. ඒවා නම් හරිම රසයි. Got it. You got it. Cool. This one's good. Is that a good one? The first one he spat out, but obviously now he's liking them. Don't eat the red one. They're really not sweet. Oh, you don't mind it? Oh. ඉතින් ගමන ඉවර වෙලා අපේ ගෙදර ළඟින් බස්සලා අපට තෑගිත් දුන්නා. මොකද ටෝනි සාරයි මෙහෙන් ටිකක් ඈත වෙන ප්‍රදේශයක පදිංචියට යනවා. ඒකින්ද එයාලව මතක් වෙන්න කියලා අපි හැමෝටම තෑගි දුන්නා. අපේ අලුත් ගෙදරට ගෙනියන්න කියලා මට මේ ඕකිඩ් පැලේ දුන්නා. ඉතින් අපිට හරිම දුකයි එයාලා මෙහෙන් යනවට. අපේ බබාලා දෙන්නටත් එයාලා හරිම ආදරේ. ඉතින් ඉක්මනටම ආයෙත් දවසක එයාලා බලන්න යන්න ඕනේ. අද වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියට ස්තුතියි. ආයෙත් හමු වෙමු අලුත් වීඩියෝ එකකින්. Thank you.